ඔයාට වැඩියෙන්ම සිග්නල් තියෙන නෙට්වර්ක් එක හොයමුද? ඉතින් මුලින්ම ඔයාලා Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා පුංචි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා Netmonster කියලා. ඉතින් මේ Netmonster ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා ලොකේෂන් ඔන් කරගන්න ඕන. හරි. දැන් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන SIM එකේ සිග්නල් මට්ටම් පෙන්නනවා. ඉතින් ඔයාලට දැන් මේ දාලා තියෙන ෆොටෝ ටිකෙන් ඔයාලට අදාළ අගයන් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆොටෝ එකේ කොළ පාටට තියෙන තීරුවේ තියෙන හොඳම සිග්නල් තියෙනවා නම් අන්න ඒ අගයන් තියෙන්න ඕන. ඉතින් ඔයාලා SIM එකින් එක දාලා බලන්න හොඳම සිග්නල් තියෙන්නේ මොන SIM එකක්ද කියලා මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා මේ මම දාපු ෆොටෝ එකත් භාවිතා කළා. ඉතින් ඔයාලට මෙන්න මේ RP ඒ වගේම SINR අගයන් මේ ෆොටෝ එකේ කොළ පාටට තියෙන තීරුව තියෙනවා නම් ඒ තමයි උපරිම සිග්නල් මට්ටම. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම රතු පාට නැතුව කහ පාට තීරුවක් තියාගන්න. ඉතින් ඔයාලට මේ ඇප් එක වැඩ කරේ නැත්නම් මෙන්න මේ Netmonster ඇප් එකට අමතරව Network Signal Guru කියන ඇප් එකනොත් මේක අපිට කරගන්න පුළුවන්. ඉතින් නැත්නම් ඔයාලට ෆෝන් එකේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් තියෙනවා. ඉතින් මේ ඇප් එක ගත්තම මේ ඇප් එකේ ගොඩක් ලේසියෙන් පුළුවන් ඔයාලට සිග්නල් අඩු SIM එක සහ වැඩි SIM එක හොයාගන්න. ඉතින් මේ තියෙන්නේ මම දැන්ට දාපු SIM එක. ඉතින් මේ SIM එකේදී ඔයාලට පේනවා ඇති ඔක්කොම රතු පාටින් තමයි පෙන්වන්නේ. ඉතින් මං ඉන්න තැනට සිග්නල් නැහැ මේ SIM එකට. ඉතින් ඔයාලට පුළුවන් එක එක SIM ඔයාලා ළඟ තියෙන SIM එකෙන් SIM එක ගලවලා ෆෝන් එකක් දාලා මෙන්න මේ ඇප් එක ඕපන් කරලා බලන්න ඔයාලට මොන වගේද සිග්නල් මට්ටම කියලා. ඉතින් මේ රතු පාටින් පෙන්වන්නේ සිග්නල් අඩු නිසා ඒ ඇප් එක කහ පාට කොළ පාට වුණත් සිග්නල් හොඳයි. ඉතින් ඔයාලා SIM එකක් ගන්න කලින් දල වශයෙන් ඔයාලට සිග්නල් තියෙවිද නැද්ද කියලා හොයාගන්න පුළුවන් මෙන්න මේ විදියට. ස්පීඩ් ටෙස්ට් ඕක්ලා ඇප් එකෙන් ඔයාලා මැප් කියන එකට ගිහිල්ලා ස්කෑන් කරගන්න. ඒ කියන්නේ මැප් කියන එකට ටච් කරන්න. ඊට පස්සේ මේ විදියට බලා ගන්න පුළුවන් ඔයාලා දැන් දාපු SIM එකේ සිග්නල් තියෙනවද නැද්ද කියලා ඔයා ඉන්න ලොකේෂන් එකට. ඉතින් අපි හිතමුකෝ ඔයාලට හච් SIM එකක් ගන්න ඕන කියලා. ඉතින් ඔයාලා හච් වල සිග්නල් තියෙනවද නැද්ද කියලා බලා ගන්න මෙන්න මේ විදිය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ඉන්න පැත්තට හච් වල සිග්නල් තියෙද නැද්ද කියලා. ඔයාලට මෙන්න මේ විදියට ඔයාලගේ ළඟ නැති SIM එකකට උනත් දල වශයෙන් සිග්නල් තියෙනවද නැද්ද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්.